හා එල්කවියන්ස් ඔයාලට පොඩ්ඩියට ඉන්ට්‍රක්ෂන් උනා නම් සමා වෙන්න. ඉතින් එල්කවියන්ස් මම අලුතෙන් එල්කවියන්ස් ස්ටෝර් කියලා පොඩි ස්ටෝර් එකක් ඕපන් කරා. ඉතින් ඒකෙන් ඔයාලට අඩුවට අත්තරලෝසු අරගන්න පුළුවන්. ඒකත් වර්ග ගොඩාක් තියෙනවා. එක එක මිලට ඔයාලගේ අත්තේ ඇති මුදලටත් ඔයාලට ඔල්ඩෝසුවක් අරගන්න පුළුවන්. ඒ තරමට එක එක මිලවල වලට වර්ග ගොඩාක් තියෙනවා. ඒ වගේම තව හෑන්ඩ් ෆ්‍රී, එයාර්පොඩ්ස්, පවර් බෑන්ක් ඒ වගේ ගොඩක් ඉලෙක්ට්‍රොනික අලුත් ගැජට් වර්ග සාමාන්‍යයෙන් හොඳ ක්වොලිටියෙන් තියෙන ඒවා අට්ටු මිලකට අරගන්න පුළුවන්. ඉතින් ගයිස් ඔයාලත් මේවා ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවනම් පහත තියෙන නම්බරයට WhatsApp මැසේජ් එකක් දාන්න. මම යට ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බරේ දාලා තියන්න. ඕනනම් මැසේජ් එකක් දාන්න. හයි ගෙවියන්ස් අද අපි බලන්න යන්නේ DD Next Level කියලා සුපිරි හොරර් කොමඩි මූවි එකක් ගැන. මේ ෆිල්ම් එක ගැන කෙටියෙන් කිව්වොත් අපේ හීරෝ මූවි රිවිවර් කෙනෙක්. ඉතින් එයා රැප් එකක් වගේ තමයි රිවිව් එකක් දෙන්නේ. ඉතින් ඒක නිසාම ගොඩක් කට්ටිය යාගේ වීඩියෝස් බලනවා. ඒ වුණාට ගොඩක් කට්ටිය යාට බනිනවා. ඒ වගේම ඩිරෙක්ටර්ස්ලා එයාලත් තරහින් ඉන්නේ. ඉතින් එහෙම තියෙද්දි මෙයාට ඉන්විටේෂන් එකක් ලැබෙනවා ටිකට් එකක් ප්‍රීමියර් ෂෝ එකකට. ඉතින් එයාත් ඒ තියටර් එකට යනවා. ගියාට පස්සේ තමයි දැනගන්නේ ඒක හොල්මන් තියටර් එක. ඒකත් මෙයාව ඒ හොල්මන ෆිල්ම් එක ඇතුළට දානවා. ඉතින් ඊට පස්සේ මොකද්ද උනේ? ෆිල්ම් එකෙන් එයා කොහොමද එළියට ආවේ? අපි ෆිල්ම් එක බලලම දැනගමු. හරි ගයිස් ඊට කලින් අපි channel එකට ඔයාලා අලුත් නම් අපි subscribe කරන්න. ඒ වගේම පොඩි like එකක් දාලා අපිට support එකකුත් දෙන්න. හරි ගයිස් වැඩි කතා නොකර ෆිල්ම් එකට යමු. මේ ෆිල්ම් එක පටන් ගන්නවත් එක්කම famous movie reviewer කෙනෙක්. ඉතින් එයාට gift එකක් එනවා. ඒකෙත් නිකන් අමුතු ස්ටයිල් එකකින් ටිකට් එකක් ෆ්‍රී ඇවිල්ලා තියෙන ප්‍රීමියර් ෂෝ එකකට මෙයාත් ඉතින් බලලා රිවිව් කරමු කියලා. ඒකේ මෙන්ෂන් කරපු ඇඩ්‍රස් එකට ගිහින් බලනවා. බලද්දි ලොකු තියටර් එකක්. ඒකත් ලයිට් එහෙම දාලා ලස්සන තියටර් එකක් වගේ තමයි පේන්නේ. ඇතුළට ගියාම කවුරුවත්ම නැහැ. ඒ වගේම ෆිල්ම් එකේ නමත් මේ පළවෙනි වතාවට මෙයා දකින්නේ. නම හිච්කොක් ඉර්දියරාජ්. ඒකේ අධ්‍යක්ෂකවරයාත් ඉර්දියරාජ්. ඉතින් මෙයාත් කැරකි බලනවා කවුරු හරි ඉන්නවද කියලා. ඒත් එක පිටිපස්සේ බුක් ගයි කෙනෙක් මතුවෙනවා. මෙයාත් හොඳටම බය වෙනවා. එයාත් ඇවිත් වෙල්කම් ටු පැරඩයිස් සිනිමා කියලා කතා කරලා එයාත් ඒ තියටර් එක ඇතුළට එක්කන් යනවා. මෙයාත් එහෙම්මම තනියෙන්ම ගිහින් වාඩි වෙලා ෆිල්ම් එක බලන්න පටන් ගද්දි ෆිල්ම් එකේ කියන විදිහට 1920 එක පාටම අමුතු විදිහට කට්ටිය මැරෙන්න පටන් ගන්නවලු. ඒකත් ඒ කට්ටියට සමානතාවයක් තියෙනවා නම් එයාලා ඔක්කොම මැරලා තියෙන එකම විදිහකටලු. ඒකත් මේ ළඟදී රිලීස් වුණු ෆිල්ම් වල තියෙන චරිත විදිහට හැඩගස්වලා ඒ කට්ටියගේ ඇඳුම් පැළඳුම් විදිහට තමයි එයාලා මැරලා තියෙන්නේ. ඒ වගේ මේ මැරෙන කට්ටියත් ෆිල්ම් රිවිවර්ස්ලාගේ නෑදෑයලු. ෆිල්ම් රිවිවර්ලාගේ පවුලේ අයලු. ඉතින් ඒ ෆිල්ම් රිවිව් කරන අයත් ඒ ෆිල්ම් වලට නරක රිවිව්ස් දීලා තියෙන්නේ. ඒ වහන් ඉඳලා තමයි සයිකෝ කිලර් කෙනෙක්. ඒ රිවිව් කරන කට්ටියගේ පවුලේ සමාජිකයන්ව මරලා තියෙන්නේ. එයාගේ නමත් ඉර්දියරාජ්ලු. හිච්කොක් ඉර්දියරාජ්ලු. එතකොටම මෙයාත් හොඳටම බය වෙනවා. එදිගොත් මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයාත් එයානේ. ඒත් එක මෙයා බයෙන් බලද්දි ඒ ෆිල්ම් එක ඇතුළේම කෙනෙක් තියටර් එක ඇතුළේ ඉඳන් hina වෙන්න පටන් ගන්නවා. එයා තමයි හිච්කොක් ඉර්දියරාජ්. එතකොටම ෆිල්ම් එක දැකපු කෙනා මෙයා ළඟ ඉන්නවා. ඒ වගේම ෆිල්ම් එකේ තියටර් එකේ හිටපු කට්ටිය ඔක්කොම මෙයා ළඟ ඉන්නවා. මෙයා තොත්තරම් බය වෙද්දි එක පාටම අර ඇසිස්ටන්ට් ඇවිත් හිච්කොක් ඉර්දියරාජ් එයා කැමති ෆිල්ම් එක ෆිල්ම් එකක් විදියට බලනවට බොරුවට රිවිව් කරලා ෆිල්ම් එකට බනින එකට එයා ටිකක්වත් කැමති නැහැ කියද්දි මෙයා බේරනොත් ඇති කියලා කුඩු එතනින් දුවලා බේරෙන්න හදනවා. එතකොටම එතන කට්ටිය ඔක්කොම නැති වෙලා කෙනෙක් නිදාගෙන ඉන්නවා. එතනදී හිච්කොකු එයාගේ ඇසිස්ටන්ට් ඉන්නවා. කොහමද ඒ ඩයල් එක එළියේ ඉන්න බැරි කමට හොඳ ෆෑන් හුලඟක් එක්ක ඇතුළට වෙලා නිදා ගන්න තමයි ඇවිත් තියෙන ෆිල්ම් එක බලන්න නෙවෙයි. ඒ තරහට හිච්කොක් ඉර්දියරාජ් මොනා කරන්නේ චක් ගයි පියෙන් ඇනලා ඒ ඩයල් එක එතනම බරලා දානවා. ඇයි ගියොත් එයා ෆිල්ම් එක බලන්න නෙවෙයිලු ආවේ. ඉතින් හුත්තට බීලා ෆිල්ම් එක බලන්න නැතුව එළියට ගිහින් බොරුවට ෆිල්ම් එක වැඩක් නැහැ කියලා රිවිව් දෙනවනේ. ඒ තරහට තමයි යාව එතනම මරන්නේ. මෙයාත් බේරලා දුවන්න හදද්දි එතනම තව කෙනෙක්ව ෆිල්ම් එක රිවිව් කරලා පොයින්ට්ස් 3යි දීලා තියෙන්නේ. ඒ තරහට යාවත් මරලා දානවා. ඒත් එක්කම මෙයාව බය කරලා ඒ හැරීම ඉඳවනවා. ඉඳවද්දි ආයෙත් ෆිල්ම් එක දුවනවා. මෙයා මේ වගේ කට්ටියව මරා ඉද්දි දවසක් මෙයාගේ තියටර් එකම ඇවිත් කට්ටිය සෙට් එකක් මෙයාව වට කරලා මෙයාව මරන්න හදනවා. ඒ වුණත් හිච්කොක් එයාට ඇටැක් කරලා කොහොම හරි එතනින් බේරෙන්න හදනවා. ඒ වුණත් ඒ ඔක්කොම එකතු වෙලා මෙයාව ඇසිස්ටන්ට් මරලම දානවා. ඉතින් එයාලා හිතුවේ ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා. ඒ වුණත් එතකොට තමයි ප්‍රශ්නේ පටන් ගත්තේ කියලා එයා තාමත් දන්නේ නැහැ කියලා. එහෙම්මම මෙයාගේ අවතාරය පෙන්වනවා. අවතාරයක් වෙලත් මෙයාගේ පලි ගැනීම නතර කරලා නැහැ. මේ වගේ බොරු රිවිව් දෙන කට්ටියව හොයා මරනවලු. ඒ වගේම තමයි මේ රිවිව් වලට අවසානට වෙන්නේ මෙයාවත් එහෙමම ඩවුන් දානවා. ඒත් එකම ටයිටල් එක දාලා
ෆිල්ම් එකත් පටන් ගන්නවා. ගත්ත ගමන්ම රිව්‍යුවර්ස්ලා ගැන තමයි කියන්නේ. ඒක ඉතින් ගොඩක්ම හොඳ රිව්‍යු කෙනෙක් විදිහට ඉන්නේ කිසා පොඩිදව. එයා ළඟ තමයි ෆිල්ම් රිව්‍යු කරන්න පටන් ගෙනත් තියෙන්නේ. හැබැයි එයා ටික දවසකින්ම ගොඩක් ෆේමස් වෙලා තියෙනවා. මොකද එයා රිව්‍යු කරන ස්ටයිල් එකට අනුව. එයා රැප් එකක් විදිහට තමයි ෆිල්ම් එක රිව්‍යු කරන්නේලු. ඒක නිසාම ගොඩක් කට්ටිය එන්ජොයි කරලා බලනවලු. ඒ වගේම මෙයාට ෆෑන්ස්ලා වගේම හේටර්ස්ලාත් ගොඩක් ඉන්නවලු. ඒ වගේ ගොඩක් කට්ටිය බනිනවා. ෆිල්ම් එකක් හරියට රිව්‍යු කරන්න දන්නේ නැහැ නම්මනම් කියලා කට්ටිය බනිනවා. ඒ වගේම කිසාගේ ෆැමිලි ගත්තොත් තාත්තා ත්‍රිවිල් රත රියදුරෙක්. ඒ වගේම අම්මා. එයා ටිකක් ආගමිකයි. හැමදාම කෝවිල්ට එහෙම යන කෙනෙක්. ඒ වගේම නංගි කෙනෙක් ඉන්නවා. නංගිත් නිකන් කම්මැලි, ගෙදරටම වෙලාම ඉන්න කෙනෙක්. ඒ වගේම ෆැමිලි එක ගත්තොත් පිළිවෙලකට ට්‍රැඩිෂනල් ඇඳුම් අඳින කට්ටියක්. එයා කිසාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. එයාත් ඉන්ස්ටාග්‍රෑම් ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්. ඉතින් ඩාන්ස් කරලා අනම්මනම් කරලා එහෙම වීඩියෝස් එහෙමත් දානවා. ඒ වගේම ප්‍රොඩියුසර් කෙනෙක් කිසාට චැලෙන්ජ් කරනවා. පුළුවන් නම් හෙට මගේ ෆිල්ම් එක රිලීස් වෙනවා. රිව්‍යු එකක් දාලා බලපන් කියලා. ඒකට ගොඩක් කට්ටිය කමෙන්ට්ස් එහෙමත් දාලා තිනවා. ඒ වගේ මේකට ගර්ල්ෆ්‍රෙන්ඩ් රිප්ලයි එකක් විදිහට වීඩියෝ එකක් දාලා තිනවා. එයා රිව්‍යු කරන එක එයාගේ නිදහස. ඒකට අයිතියක් තියෙනවා එයාට කියලා එහෙම. ඒකත් ගොඩක් වෛරල් වෙලා තියෙනවා. ඒ වගේම කිසා ඉතින් කවුරු කියන දේවත් අහන්නේ නැහැ. එයා පුළුවන් නම් රිව්‍යු කරපන් කියලා චැලෙන්ජ් එකක් දැම්මනේ. ඉතින් ඒක නිසාම ෆෙස් ෂෝ එකම බලලා ඒක රිව්‍යු එකක් විදිහට එයා දාලා තිනවා. ඉතින් දැන් අපේ හීරෝව පෙන්නනවා කොහොම හරි කිසා දැන් උඩ තට්ටුවට වෙලා එයාගේ රිව්යු වල කමෙන්ට්ස් එහෙම බල ඒවට ලයික් දදා ඉද්දි තාත්තත් උඹ කවද බං හැදෙන්නේ මගේ සල්ලි වලින් තමයි තාමත් කන්නේ බොන්නේ කියලා බනිනවා. කිසා ඒවා ගණන් ගන්නවත් නැහැ. ඒත් එකම කිසාට ෆෝන් එකක් උඹට මම පාර්සලයක් එව්වා. ඒක ඉස්සරහ ඇති බලපන් කියලා. ඒකත් මූවි රිව්යු ප්‍රොමෝෂන් එකකට කියලා. ඒත් එකටම ප්‍රෑන්ක් එකක් කියලා තමයි හිතන්නේ. ඒ වුණාට එයා ඉන්න තැනට ඉස්සරහම කරන්ට් එක ගින් කරන්ට් එක එද්දි ගිෆ්ට් බොක්ස් එකක් තියෙනවා. ඒකට ලොකුවට තියෙනවා දැකලා එහෙම මේක ගන්න හදද්දිම එයාට කෝල් එකක් එනවා. කෝල් එකේ කතා කරන වෙන කවුරුවත් නෙවෙයි. හෙච්කොක් ඉර්දේරාජ්. එයා කියනවා කිසා ඔයාට මේ ගිෆ්ට් එක ආවද? හෙට අපේ තියටර් එකේ ප්‍රීමියර් ෂෝ එකක් දානවා. පවුල පිටින්ම ඔයාලා එන්න ඕනේ. හැමෝටම මං ටිකට් යවලා තියෙන්නේ කියලා. එයා එයාගේ තියටර් එකට ඉන්වයිට් කරනවා. ඒ වගේම තව චරිතයක් පෙන්නනවා. එයාලා YouTube එකේ ෆිල්ම් ගැන කතා කරන කට්ටියද කොහෙද? ඒකේ තට්ට ඩයල් එකකුත් ඉන්නවා. ඔයා මෑගේ ගොඩක් ෆිල්ම් වල එයාව දැකලා ඇති. කොහොම හරි දැන් ඊළඟ දවසේ උදේ ගර්ල්ෆ්‍රෙන්ඩ් උත් ගෙදරට එද්දි මෙයා ඒ ටිකට් බොක්ස් එක අරන් ඒ ටිකට් බොක්ස් එකෙන් ටිකට් එකක් එළියට ගන්නවා. කොහොම හරි QR කෝඩ් එක ස්කෑන් කරලා එහෙම්මම දැන් මෙයා එකටම යනවා පවුල එක්කන් යන්න නැතුව. මෙයා එකට මේ ෆිල්ම් හෝල් එකේ පැත්තට යනවා. කොහොම හරි යන්න කලින් කියලා යන්නේ. ඔයාලට මම ටිකට් බුක් කරලා තියෙන්නේ. ඔයාලා ප්‍රීමියර් ෂෝ එකකට එක්කන් යනවා කියලා. ඒකත් එක්කම තමයි මෙයා ඒ ෆිල්ම් හෝල් එක කොහෙද තියෙන්නේ කියලා බලන්න තමයි දැන් යන්නේ. දැන් දවල් වෙලාව ගිහින් බලද්දි ඒ තියටර් එකේ කවුරුවත්ම නැහැ. පාළුවට ගිහින් කවුරුවත්ම නැති පාටයි. ඉතින් අපේ කිසත් මේක ප්‍රෑන්ක් කෝල් එකක්වත් දන්නේ නැහැ කියලා බයේ ආයෙත් එහෙම්මම එනවා. ඉතින් කිසා එද්දි පොඩක් රෑ වෙනවා. දැන් එයා එහෙම ගෙදරට ඇවිල්ලා බලද්දි එයාලා හැමෝම හීරෝ එන්නත් කලින් ඒ ටිකට් ටික අරන් ප්‍රීමියර් ෂෝ එක බලන්න කියලා ගිහින් මේක දැනගත්තු කිසා කුඩු කුඩු ගා ඉක්මනට වේගෙන්ම ආයෙත් දැන් ඒ තියටර් එක පැත්තටම යනවා. දැන් එහෙමම හතර දෙනත් එක තියටර් එකට යද්දි අර හිච්කොක්ගේ ඇසිස්ටන්ට් ඉන්නේ. එයාත් එයාලා වෙල්කම් කරවලා එහෙම ෆිල්ම් එක බලන්න එක්කන් යනවා. හැබැයි මෙයාලට ටිකක් සැකයි වගේ. තාත්තා කියනවා මූ මොකෙද්ද මේ ගුඩු සරණ වගේ කතා කරගෙන ඉන්නවා. මේක නිකන් අමුතුයි වගේ කියද්දි එතන මිනිස්සු ඔක්කොම මෙයාලා දිහා හැරලා බලනවා. ඒත් එකම කවුද කට්ටියක් ඇවිත් ආයෙත් තියටර් එකේ දොර තට්ටු කරනවා. ඒ කවුද කිව්වොත් මං කිව්වට තට්ටමෑන් එයාගේ ඇසිස්ටන්ට්ුයි. ඒ ඩබල කොහොම හරි අර ටිකට් යවුවා කියලා දැනගෙන එයාලගේ නෑදෑයෝ මෙයාලත් ඉතින් ටිකට් යවුවා කියලා දැනගෙන එයාලා ටිකට් අරන් බලෙන් වගේ තියටර් එකට එනවා. ඉර්දේරාජ්ගේ ඇසිස්ටන්ට්ුත් කියනවා නෑ මේක ඔයාලගේ ෂෝ එක නෙවෙයි. මේක කිසා 47 ෆැමිලි ෂෝ එක. එහෙම කියද්දිත් මොන්න කිසාද කිසාගේ කට්ටිය තමයි අපිත් කියලා. එහෙම මෙයාලා බලෙන් යනවා. දැන් එහෙම කුටු කුටු ගායි කිසත් ඒ හරියට එද්දි දවාලේ 15ට ගිහ ෆිල්ම් හෝල් එක. දැන් ලයිට් එහෙම දාලා සුපිරියට තියනවා දැකලා මෙයා ඉක්මනට කුටු කුටු ගායි ඇතුළට යනවා. එහෙමම දැන් ඇතුළට යද්දි ටොයිලට් එකේ හරියන් සද්දයක්. මෙයා දොර ඇරලා බලද්දි අර දෙන්න ෆිල්ම් එක බලන්න ටොයිලට් එකට වෙලා සිගරට් බොනවා. කිසා ආවද? උඹලද? ෂිට් කියලා ඉක්මනටම අම්මා තාත්තා හොයාගෙන තියටර් එක ඇතුළට යද්දි එයාලා එතන නැහැ. ඒත් එක ෆිල්ම් එක බලද්දි කවුදෝ සයිකෝ කිලර් කෙනෙක් එහෙමම කවුදෝ කෙනෙක්ව ගිහින් මරනවා වගේ දකිනවා. ඒ කෙනත් කිසා මාව බේර ගන්න කියලා කෑ ගහනවා. ඉතින් මෙයාත් නිකන් සැකෙන් වගේ ෆිල්ම් එක බලද්දි තමයි නෝට් කරන්නේ ඒ වෙන කවුරුවත් නෙවෙයි. මෙයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඒත් එක්කම මෙයා පිටිපස්ස හැරෙද්දි
තියටර් එකේ දැන් කවුරුවත්ම නැහැ. ඒත් එකම අධ්‍යක්ෂකවරයා මෙයාගේ ඉස්සරහට ඇවිත් එක කෑ ගැහිල්ලයි. මෙයාත් එහෙම්මම ෆිල්ම් එක ඇතුළට යනවා. එහෙම මෙයාට සීයෙද්දි මෙයා ඉන්නේ ස්විමින් pool එක්ක. ඒකත් එයාගේ ඇසිස්ටන්ට් ඩබලත් එතන ඉන්නවා. කොහොම හරි යටි smoking is injurious to health කියලත් කාඩ් නේම් මෙහෙම දාලා තියෙනවා. ඒක බලලා මෙයාට හිතා ගන්න බෑ. එතකොටම තව ඩයල් එකක්. ඒ ඩයල් එකට කොහොම හරි හැම භාෂාවක්ම පුළුවන්. ඒ ඩයල් එක කෙල්ලොත් එක වයින් බිබි පාටි දදා එන්ජොයි කරනවා. ඉතින් මෙයාටත් හිතා ගන්න බෑ කොහෙද ඉන්නේ කියලා. දැන් තමයි අපිටත් පෙන්වන්නේ. මෙයා ඉන්නේ සුඛෝපභෝගී නැවක. කොහොම හරි අපේ හීරෝ දැනගන්නවා මෙයා ෆිල්ම් එක ට්‍රැප් කළා කියලා. එතකොට chapter 1 මාස් කිලර් කියලා මේකේ ටයිටල් එකකුත් යනවා. ඒකත් එක්කම මෙයා දකිනවා රියැලිටි ෂෝ නිලියා. ඉතින් එයාවත් දැකලා අර තට්ටයාගේ තව ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නේ. එයාගේ ෆෑන් කෙනෙක්ද කොහෙද? එයා මොන කරන්නේ? දැන් එහෙම මෙයාව ෆලෝ කරගෙන යනවා. කොහොම හරි මෙයා ඇඳුම් මාරු කරද්දි කිලර් කෙනෙක් මෙයා මරන්න එනවලු. ඉතින් ඒ සීන් එක තමයි දැන් යන්නේ කියලා. ඉක්මනට මෙයා ෆලෝ කරගෙන යමු. එයා ඇඳුම් මාරු කරනවා කියලා. එහෙම මොනා කරන්න මෙයාට තිබලම එයා ඇඳුම් මාරු කරන දිහා බලන්න හොරාට එයාගේ පිටිපස්සෙන් යනවා. එහෙම මෙයාලා යද්දි බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක නිකන් දරුණු බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් විදිහට වෙනස් වෙනවා. එතකොට අපේ හීරෝ දැනගන්නවා බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක වෙනස් වෙනවා නම් ඔබ කියපු කිලේ එන්න හදන්නේ. ඒක නිසා අපි ඉක්මනට හැංගිමු කියලා. එයාලා දැන් ගිහින් රූම් එකේ හැංගෙනවා. එතකොට අර නිලි ඇවිත් කකුලට ක්‍රීම් ගාන්නේ. ඒකත් එක්කම අර කිල ඇවිත් එයාව මරන්න හදද්දි අර ඇසිස්ටන්ට් තට්ටයා එයා දිහා බලාගෙන හිටියේ. කිල එයාව කවර් කරන හින්දාම තට්ටු කරලා මේ මම මේක බලාගෙන ඉන්නේ අර හිට ඵලයන් කියලා කියනවා. ඒ ගැප් එක අර ඇක්ටරුත් එතනින් මාරු වෙනවා. කොහොම හරි දැන් කිල ඒ තරහට මොනා කරන්නේ අපේ ඇසිස්ටන්ට් තට්ටයව අල්ලලා එහෙමම ඔලුවට nyangයි. එතරම් ඩයල් එක ඩවුන්. දැන් තමයි මෙයාලා දැනගන්නේ ඇත්තටම මෙයාලා හිතුවේ මෙයා එහෙම මැරුවට මෙයාලට මොකුත් වෙන්නේ නැහැ කියලා. ඒ වුණාට දැන් තමයි දන්නේ මේකෙදි මැරුණොත් ඇත්ත ජීවිතෙත් මෙයාලා මැරෙනවා කියලා. දැන් එහෙම එළියට ඇවිත් කල්පනා කරද්දි අර තියටර් එකේ ඉඳන් හොල්මන කතා කරනවා. උඹලා රිවිව් කරනව නේද? මයික් එකයි කැමරාවයි තිබ්බත් ඇති. මේ වගේ කොච්චරනම් ෆිල්ම් උඹලා රිවිව් කරලම ෆිල්ම් එක විනාශ කළාද? කී දෙනෙක් නම් ඒක වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කළාද? උඹලා ඒ කිසිම දෙයක් හිතන්නේ නැතුව එහෙමම ෆිල්ම් එක විනාශ කළා දානවා. බොරුවට රිවිව් දෙනවා කියන නමින්. දැන් හරි. දැන් රිවිව් කරපන්කෝ. උඹම ෆිල්ම් එකේ ඉන්නවා. උඹම රිවිව් කළා මෙතනින් බේරෙන්න බලපන් කියලා. පැත්තකින් කට්ටියගේ නම් මෙහෙම දානවා. රාඝවන්. එයා ඩිටෙක්ටිව් කෙනෙක්. ඒ වගේ මාස් කියලා ඉන්නවනේ. එයා කවුද කියලා දන්නේ නැහැ. අනිත් එක නා ඕල් ලැන්ග්වේජ් ආර්මුගම් කියලා. එයා භාෂා පරිවර්තකයා වගේ. තව කෙනෙක් ගෝපාල්. ගෝපාල් ඩිටෙක්ටිව්ගේ ඇසිස්ටන්ට්. ඒත් එකම හිච්කොක් කියනවා මං උඹට විතරයි ටිකට් එක කිව්වේ. අර ගොසිප් කියවන්න. ඌ මගේ ලිස්ට් එකේ ඉවත් නැහැ. නිකන් ඇවිත් මාට්ටු උනානේ. එහෙම කියලා ඩයල් එකටම hina. දැන් එහෙම මෙයාලා කියලා එනවා කියලා ඒ හරියෙන් බේරලා එහෙම යනවා පාටියක් ඇතුළට. ඒ පාටියට ගියාට පස්සේ තමයි හීරෝට තියෙන ලොකුම ෂොක් එක. ඇයිද කිව්වොත් මේ ෂිප් එකේ කැප්ටන් වෙන කවුරුවත් නෙවෙයි. අපේ හීරෝගේ තාත්තා. ඒ වගේම ඒ පාටියේ බියර් බොනවා. ඒකත් එක උගුරෙන්ම ෆුල් බියර් එකක් ඉවර කරනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි. අපේ හීරෝගේ අම්මා. ඒ වගේම තව මොඩර්න් විදිහට කෙල්ලෙක් එනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි. අපේ හීරෝගේ නංගි. කොහොම හරි මේ චරිත රංගපාන වෙන වෙන කට්ටිය හිච්කොක් මොනා කරලා තියෙන්නේ ඒ චරිතත් එක්ක මෙයාලගේ පවුල අයව දාලා. ඉතින් එයාලට මොකුත්ම මතක නැහැ. එයාලා නිකන් මේකේ චරිත වගේම තමයි රංගපාන්නේ. අපේ හීරෝටයි මේ තට්ටස්ටයි විතරයි මේක ෆිල්ම් එකක් කියලා දන්නේ. අනිත් ඔක්කොම හිතාගෙන ඉන්නේ මේක ඇත්ත ජීවිතේ ඇත්ත විදිහ කියලා. ඉතින් හීරෝටත් මේක බලලා ඔළුව කැරකෙනවා වගේ මේක බලන හිච්කොකුක් ඇයි බං ඔළුව කැරකෙනවද? කොච්චර රිවිව් කරලාද? දැන් පුළුවන් නම් උඹේ අම්මා තාත්තා නංගිව මෙතනින් බේරගනින්. ඒ වගේම තුන්දෙනා ඉන්නවා දැක්කා. උඹේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව දැක්කද? ගර්ල්ෆ්‍රෙන්ඩ් මොනවා වුණයි කියලා දන්නවද? ඒක අමතක කරපන්කෝ. ඒකරම දැන් කවුද උඹ බේර ගන්න හදන්නේ? කවුද ඒකට මැරෙන්නේ? එහෙම කියදී යාට මතක් වෙනවා. පළවෙනි සීන් එකේම මෙයාගේ අම්මා මැරෙනවා වගේ දැක්කනේ. ඒ කියන්නේ අම්මා තමයි එකටම මරන්න හදන්නේ. ඒක නිසා අම්මා ඉක්මනට බේර ගන්න ඕනේ කියලා මේ පාටියම දැන් කතා වෙලා නතර කරනවා. එතකොට අර ඩිටෙක්ටිව් මොකද්ද ප්‍රශ්නේ කියලා අහද්දි මෙහෙම තමයි බ්‍රෝ. මේ ෂිප් එකේ කිලර් කෙනෙක් ඉන්නවා. එයා අපේ අම්මව මරන්න හදනවා. හරි එහෙනම් කවුද ඔයාලගේ අම්මා? එහෙම කියද්දි මෙයාත් ගිහින් අම්මව පෙන්නනවා. එයා මොඩර්න් ඩ්‍රෙස් දාලා වෙන කෙනෙක් විදිහට ඉන්නේ. ඇත්තටම මෙයා කවුද කියලා එයාටවත් දන්නේ නැහැ. එයා කියන කවුද? මම උඹේ අම්මද? කවුරුවත් මට අක්කා කියනවටත් මං කැමති නැහැ. එහෙම තීදි උඹ මට අම්මා කියනවද? එතකොට නංගිත් රාඝවන් කවුද මේ ගොඩේ කොල්ලා? මූ එලවලා දානවා පාටියෙන්. එහෙම කියද්දි මෙයා කියනවා මමද ගොඩේ. උඹ තමයි ගොඩිච්චි. මෙයා පහ වෙනකන්වත් ඉස්කෝලේ ගියේ නෑ බ්‍රෝ. මොලෙත් නැහැ. එහෙම කියලා මෙයා මගේ නංගි කියලාත් කියනවා. එතකොට
අර කැප්ටන්ව පෙන්නලා මෙයා මගේ තාත්තා කිව්වත් කවුරුවත්ම මේව විශ්වාස කරන පාටක් නැහැ. රාගුණොත් අහනවා "ඔබ කියනවා මං විශ්වාස කරන්න ඕන නම් මට සාක්ෂි ඕනේ. ක්ලැරිටි එකක් දීපන්." එහෙම කියද්දි "නෑ නෑ ඔයාලට මේක තේරෙන්නේ නැහැ. ඔයාලා මේ රඟපාන්නේ ෆිල්ම් එකක්. ඔයාගේ ඇත්ත ජීවිතේ නම ගෞතම්. ඒ වගේම මේ ඉන්නේ කිංස්ලි." එහෙම කියලා කිව්වත් කවුරුවත්ම මේව විශ්වාස කරන්නේ නැහැ. මුන්ට පිස්සු කියලා හිතලා එහෙම මේ දෙනවා එතනින් එලවලා දානවා. දැන් හීරෝත් බලන කොහොමද අම්මව බේර ගන්න ඕනේ. එයා මොනා කරන්නේ පාටි ඉවරලා මෙයා යද්දි එයා ෆලෝ කරගෙන යනවා කොහොම හරි. අම්මා ඉන්නවනේ. අම්මා මේ ෆිල්ම් එකේ හැටියට එයා හෙරක්. එයා කොහොම හරි ගොඩක් කට්ටියගේ චෙයින් මාලෙම හොරකම් කරලා. දැන් එහෙම මෙව්ව බල්ලා ආතලගේ සින්දුවක් ප්ලේ කරලා ඩාන්ස් කරනවා. කාතු මේල සෝං එක තමයි දාන්නේ කොහොම හරි. මේ සින්දුව ඇහිලා තමයි කියලා ඇවිත් මෙයාව මරන්නේ. ඉතින් ඒක දැනගත්තු හීරෝ කිසා එයාගේ අම්මව බේරගන්න මොනා කරන්නේ. එහෙමම ඒ රේඩියෝ එක හිමීට හොරකම් කරලා වෙන රූම් එකකින් තියනවා. ඉතින් කිලත් ඒ සෝං එක ඇහිලා ඒ පැත්තට තමයි දැන් එන්නේ. කිසත් ඒක බලාගෙන ඉන්නවා. කොහොම හරි කිලව රූම් එක ඇතුලේ ලොක් කරලා මෙයා ෂේප් එකේ යන්න තමයි හදන්නේ. ඒ වුණාට කියලා ඇතුළට එද්දිම රූම් එක ලොක් කරලා ඇවිත් තියෙන්නේ. හීරෝ දැක්ක කිල එහෙමම දැන් හීරෝට ඇටැක් කරනවා. ඒතකොට හීරෝත් බ්‍රෝ තව ටිකක් තිබ්බනම් මගේ බෙල්ල කපලා යනවා. මාව නෙමෙයි මේ සීන් එක මරන්න ඕනේ. අර ලේඩිව මාව නෙමෙයි. දැන් ප්‍රශ්න ඉවරයි. දැන් සීන් එක ඉවරයි. එහෙම කියලා යන්න හදද්දි කිල මෙයාට ඇටැක් කරනවා. එතකොට මෙයාත් එහෙම්මම ගිහින් කිලට ඇටැක් කරද්දි එයා කෙලින්ම වදින්න ගිහින් පිටිපස්සේ තියෙන ස්විච් බෝඩ් එකට. ඉතින් කරන්ට් එක වැදිලා එහෙම්මම මිනිහා ඩවුන්. ඉතින් රෙස්ට් ඉන් පීස් කියලා ඩයල් එකත් ඉතින් එතනින් යනවා. දැන් කොහමද ඊළඟ දවසේ උදේ වෙද්දි කැප්ටන් මුළු ෂිප් එකටම ඇනවුන්ස්මන්ට් එකක් දෙනවා. ෂිප් එකේ පොඩි එරර් එකක්ලු. ඉතින් ඒක හදන දවස් දෙකක් විතර ඇයිලු. එතකන් ළඟම තියෙන දූපතට ගිහින් මෙයාලට ස්ටේ කරන්න පුළුවන්ලු. ඒකට අදාළ හැම ඇරේන්ජ්මන්ට් එකක්ම මෙයාලා කරලාලු තියෙන්නේ. ඉතින් ඒක අහලා හැමෝම දැන් ඒ පැත්තට යනවා. දැන් හීරෝයි තට්ටසු යද්දි එකපාරටම බෑග්ග්‍රවුන්ඩ් වොයිස් ඕ එකක්. මේ තැන ගොඩක් ලස්සන තැනක්. හැබැයි මං හිතුවෙත් නෑ මේ තැන ගද්දි මෙතනට එන මිනිස්සු අභිදාස් විදියට නැති වෙයි කියලා. එහෙම කියලා වොයිස් ඕවර් එකක් ඇහෙනවා. ඒ වොයිස් එක වෙන කාගේවත් නෙවෙයි හීරෝයින්ගේ. ඒක දැකලා හීරෝත් කෑ ගහනවා. මේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ වොයිස් ඕවර් එක. මොකක් හරි යා ප්‍රශ්න එකක් දන්නේ නැහැ කියලා කෑ ගහද්දි ඇසිස්ටන්ට්ත් කියනවා අපි ගිහින්ම බලමුකෝ. එහෙම කියලා දැන් හැමෝම මේ පැත්තට යනවා. දැන් ඩිටෙක්ටිව් ඇතුළට එද්දි අර නංගි ඉන්නේ. නංගි ඇවිත් මෙයාට ලයින් පාර දානවද කොහෙද? ඉතින් ඒක ඩිටෙක්ටිව්ට මුලදි තේරෙන්නේ නැහැ. ඇසිස්ටන්ට් තමයි කියන්නේ. ඔයාට එයා ලව්. ඒක නිසා ඔයත් එයාත් එක්ක හොඳට කතා කරන්න. එහෙම කියලා එයාට කියනවා. ඒකත් එක්කම කවුදෝ කෙනෙක් අමුතු භාෂාවකින් කෑ ගගහ මේ පැත්තට එනවා පරණ ටී-ෂර්ට් එකකුයි කලිසමකුයි ඇඳගෙන. ඉතින් එයා කියන එක ඩිටෙක්ටිව්ට තේරෙන්නේ නැහැ. ඒතර අපේ හීරෝයි ඒ දෙන්නත් ඒ හරියට එනවා. කොහොම හරි මෙයා කෑ ගහද්දි මෙයාලා දෙන්න යට බල්ලා මේ තැන ගොඩක් අවදානම් කියනවා එයා. ඒකත් එක්කම තව දෙයක් කියද්දි දෙවෙනි පාටත් මෙයා යට බල්ලා ඉක්මනට මෙතනින් යන්න කියලා කියනවා මෙයා. එහෙම කියලා කියනවා. හරි හරි ඔයා කොහොමද මේ ට්‍රාන්ස්ලේෂන් එක දන්නේ? ඒකත් ඇයි ඔයා යට බල මේව කියන්නේ? ඒතර හීරෝ කියනවා යටනේ සබ්ටයිටල් දාලා තියෙන්නේ. එහෙම කියද සබ්ටයිටල් පෙන්නනවා කොහොම හරි ට්‍රාන්ස්ලේට් කරද්දි. වෙලාවට සබ්ටයිටල් දාන ෆිල්ම් එකට යටින් අන්න ඒක බලලා තමයි මෙයා කියලා තියෙන්නේ. කොහොම හරි දැන් එයාව ෆලෝ කරගෙන කට්ටියක් ඇවිත් එයාව එහෙමම අල්ල ගන්නවා. එතන කුකුස් අයිලන්ඩ් එකේ මැනේජර් මෙයාලගේ තමයි හොටල් එක. කොහොම හරි ඒ ඩයල් එක සුද්දෙක්. එයාගේ නම රොබර්ට් ඇවිල්ලා ඔක්කොම වෙල්කම් කරවලා මේ ප්‍රශ්නේ මොකද්ද කියලා අහද්දි එයා තනම් මනම් බොරුවක් ගහලා එහෙම මෙයාලා හොටල් එකට එක්කන් යනවා. කොහොම හරි එහෙම එක්කන් යද්දි නිකන් මන්තර තන්තර දන්න ලේඩි කෙනෙක්ද කොහෙද හැංගිලා ඉඳන් මෙයාලා යන එක දිහා බලාගෙන කිකි බිකි කියලා අමුතු හිනාවක් දානවා. ඒත් එකම බ්ලුටුස් ගයි රෑ වෙනවා මෙයාලටත් හිතා ගන්න බෑ. ඒක තට්ටමැනු තීරුවෙන් අහනවා. එකපාරට මම රෑ උනේ. මං හිතන්නේ දුමත් ඇවිල්ලා එකපාරටම රෑ වුණා. ගහක් උඩ බකමෝනෙක් ඉන්නවද කියලා බලන්න. ඔව් ඔයා කියන විදිහටම ඉන්නවනේ. එහෙනම් අනිවාර්යෙන්ම දැන් හොරර් ඉෆෙක්ට් එකකට තමයි යන්නේ. ඒ කියන්නේ දැන් හොල්මන් සීන් එකටලු යන්නේ. ඒත් එකම chapter 2 මිස්ටික් අයිලන්ඩ් කියලා chapter එකේ නමක් දානවා. දැන් මේක ඉක්මනටම ඉන්ෆෝම් කරන්න ඕනේ කියලා ඩිටෙක්ටිව් හොයන්න try කරනවා. ඒකත් එක දෙන්න දෙපැත්තට බෙදලා යද්දි අර මාරන් ඉන්නවනේ ඕල් ලැන්ග්වේජ් මාරන් කොහොම හරි එයා අපි හීරෝගේ අම්මට ලයින් පාර දානවා. එයාත් ඉතින් හෙරක්නේ. එයාත් ඉතින් hina වෙවි බදා ගන්නවා වගේ බදාගෙන ෂෙනික පර්ස් එක හොරකම් කරගෙන යනවා. ඒක අපේ තට්ටස් දැකලා ඒ ගැන කියද්දි මම මේක දන්නවා බං. එයා මගේ පර්ස් එක නෙමෙයි හොරකම් කරන්නේ. එයා මාව හක් කරන්න ඕනි කියලාම තමයි මම හැමදාම පර්ස් එක 5000ක් දාගෙන ඉන්නේ. එයා මගේ පර්ස් එක නෙමෙයි හොරකම් කරන්නේ මගේ හදවත කියලා. එයා ෆුල් ලව් මූඩ් එකට වැටලා මේක බලන තට්ටසුත් මොන රෙද්දක්ද දන්නේ නැහැ කියලා. එහෙම දැන් එතනින් යනවා. ඒකත් එක්ක අපේ හීරෝ ගිහින් ගෝපාල්ගෙන් කෝ බොසා කියලා අහද්දි එයා දන්නේ නැහැ කියලා කියනවා.
මෙයාත් හොයාගෙන යද්දි කොහොම හරි මෙයා නංගිත් එක්ක ඩේට් එකකට ගිහින්ද කොහෙද දෙන්න ඉතින් ලස්සනට ටේබල් එකක් දාලා කතා බහ කරගෙන ඉන්නවා. ඉතින් මේක බලද්දි දැන් සෝන් එකකටවත් ඇයිද දන්නේ නැහැ කියලා. එයා සෝන් එකට ඇයි කියලා හිතද්දිම මෙයාලා දැන් ඩුවෙට් සෝන් එකකට යනවා. ඒ සීන් එකට මෙයාලත් ගිහින් ඉක්මනටම එතෙන් දැන් මෙයාලා එතනටම එක්කන් එනවා. ඉතින් මොකද්ද කරේ කියලා අපේ ඩිටෙක්ටිව්ටත් තරහයි. කොහොම හරි අපේ හීරෝත් කියනවා සර් මේ දූපතේ හොල්මන් ඉන්නවා සර්. එහෙම කියලා තේරුම් ගන්න හැදුවත් අපේ ඩිටෙක්ටිව් හිතනවා මෙයාට මොනවා හරි ලෙඩක් ඇති ඒක තමයි දොඩවන්නේ කියලා. එහෙමම දෙන්නත් එක්ක එක්කන් ඇවිත් ඔබ හොල්මන් ඉන්නවා කියලා කිව්වා නේද? ඔබ ගර්ල්ෆ්‍රෙන්ඩ් උත් නැති වුණා කියලා කිව්වේ නේද? අර ෆොටෝ එකේ ඉන්නේ පරණ ලේඩි කෙනෙක්. අන්න එයාද කියලා බලපන් ඔබේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. එහෙම කියද්දි ඇත්තට මෙයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් තමයි ඒ. ඉතින් ඒක බලලා මෙයාට ෂොක්. මෙයා ඒ ෂොක් එකේ ඉද්දි එහෙම මෙයාගේ යාළුවා එක්කන් ගිහින් ඉංග්‍රීසි වලින් කියනවා you know what's the idea about that? He has a disorder. This is serious condition. ඔයාට මං කියන දේ මොකක් හරි තේරුණාද? ඔයා අවසානට කිව්වේ මොකක් හරි තේරුණාද කියලා හැවේ. අන්න ඒක විතරක් මට තේරුණා කියලා. අපි තට්ටස් කියද්දි මුන්ට නම් කියලා වැඩක් නැහැ කියලා. එහෙම ඩිටෙක්ටිව්ත් එතනින් යනවා. දැන් හීරෝටත් ෆුල් අප්සෙට්. එතන යන මෙහෙකාරකින් අහනවා මෙයා කවුද කියලා. මෙයාද. මෙයා තමයි මේ අයිලන්ඩ් එකේ ඕනර් ලේඩි. අවුරුදු ගානකට කලින් මෙයා අద్భుත විදියට නැති වුණා. ඉතින් මේ හොටල් එකට එන කට්ටිය තාමත් මෙයාව දකින්නවා කියලා නම් කියනවා. හැබැයි මං නම් මෙහෙට ආවිත් අවුරුදු 10ක් විතර වෙනවා. ඒත් මං නම් තාම මෙයාව දැකලා නැහැ කියලා කියනවා. ඒකත් එක්ක මෙයාටත් මොකද්ද කරන්න කියලා හිතා ගන්න බෑ. ෆුල් අවුලෙන් ඉද්දි එක පාටම අධ්‍යක්ෂවරයා හිච්කොක් ඇවිත් ගර්ල්ෆ්‍රෙන්ඩ් නැත්තම් ඔයාට අමාරුයිද? ඇත්තටම ආදරය කරලා වගේ නේද? ගර්ල්ෆ්‍රෙන්ඩ් නැත්තම් උඹ ඉවරයි. උඹ ඉවරයි උඹ ෆැමිලි එක ඉවරයි. බලමුකෝ මොනවා වෙන්නේ කියලා. එහෙම කියද්දිම එක පාටම ෂොට් එක මාරු වෙලා මෙයාලා ෆැක්ටරියක් ඇතුළට යනවා. ඒ කියන්නේ පරණ ෆැක්ටරියක් ඇතුළට. ඒකට ගිහම මෙයාලා දැනගන්නවා. දැන් ෆයිට් සීන් එකක් තමයි තියෙන්නේ යන්නේ කියලා. ඒකත් එක්කම අර පිලිපින් ඩයල් එක. ඒ ඩයල් එක එලවගෙන මේ කට්ටිය එද්දි ඉක්මනට මෙයාව අල්ලලා මෙයාගෙන් ප්‍රශ්න කරනවා. මොකද්ද මෙතන වෙන්නේ? එහෙම කියලා කියද්දි එයාත් ඉතින් පිලිපින් භාෂාවෙන් කියනවා. හැබැයි සබ්ටයිටල් වැටෙන්නේ නැහැ. මෙයාට හිතා ගන්න බෑ. ඒතකොට තමයි මෙයාට මතක් වෙන්නේ. මෙයාලා ෆිල්ම් එකේ කැරක්ටර්ස් නෙවෙයිනේ. ඉතින් එයාලත් එක්ක කතා කරොත් විතරයි යටින් සබ්ටයිටල් වැටෙන්නේ. ඉතින් මේ ෆිල්ම් එකේ හැම ලැන්ග්වේජ් එකක්ම දන්නවනම් අර මාරන් කාර්යය තමයි දන්නේ කියලා. මෙයා කියන එකෙන් භාගයක් මම මතක තියාගන්නම්. අනිත් භාගය උඹ මතක තියාගනින් කියලා දෙන්නත් එක්ක දැන් කියන වචන ටික පාඩම් කරන්න පටන් ගන්නවා. එතකොටම ඒ හරියට ආපු රොබර්ට්ගේ කට්ටියයි අර පිලිපින් ඩයල් එක එතරම් මරලා දානවා. එහෙම මෙයාලත් මරන්න එද්දි මෙයාලත් එයාලට ඇටැක් කරලා එතන ඉක්මනට පැන ගන්නවා. ගයිස් ඔයාලා මේ වෙනකම් මේ ෆිල්ම් එක බලනවා නම් පුළුවන් නම් පොඩි ලයික් එකක් දාලා අපිට සපෝට් එකක් දෙන්න. ඔයාලගේ ලයික් එක තමයි අනිත් අයටත් මේ වීඩියෝ එක රෙකමන්ඩ් වෙන්නේ. ඉතින් ගයිස් පුළුවන් නම් ලයික් එකක් දාන්න. හරි. ආයෙත් අපි කතාවට යමු. ඒතොර මෙහෙ අර දෙන්න කතා බහ කරගෙන ඉද්දී ඉක්මනට මෙයාලත් ගිහින් අර පිලිපින් භාෂාවේ තියෙන එක කෑ ගහලා මෙයාලටත් කියනවා මෙයාලත් හිතනවා මුන් දෙන්න නම් අනිවාර්යයෙන්ම පිස්සු කියලා. ඒකත් එක්කම දැන් මාරන්න හොයාගෙන තමයි යන්නේ. එතකොට මාරන්ට එක පාටම සීතලක් එනවා. එක පාටම දැඟලද්දි ළඟින් ගිය ලේඩි බය වෙලා එයා අරන් බඩු මුට්ටියක් බිම දානවා. ඒකත් එක්ක මෙයාලා මාරන්න හොයනවා කියලා ටොයිලට් එක පැත්තට යද්දි ටොයිලට් එකේ ඇතුළේ ඉන්නේ කැප්ටන්. මෙයාලත් උඩින් බල්ලා මෝද එහෙම කියලා නායත් අල්ලගෙන අර පිලිපින් භාෂාව තමයි කතා කරන්නේ. ඒ කියන්නේ එයාලා අර වචන සෙට් එක පාඩම් කරනවා අමතක වෙයි කියලා. ඒකත් එක්කම යද්දි අර තට්ට දොර ලොක් කරලා දාලා යනවා. එහෙම්ම මෙයාලා යන්නේ මාරන් ගාවට. මාරන් ගාවට ගිහින් මේ වචන සෙට් එක කියද්දි අපේ හීරෝ කියපු වචන සෙට් එකේ තියෙන්නේ තුන්වෙනි තට්ටුවේ ඩයරියක් තියනවලු. ඒ ඩයරිය විශේෂයිලු. ඒක ඇතුළත හැම දෙයක්ම තියෙන්නලු. ඒකත් එක්කම තට්ටස් කියන දේ ට්‍රාන්ස්ලේට් කරනවා. කුමාරී ඩයරිය අරින එක ගොඩක් අවදානම්ලු. ඉතින් මේ කාලේ මේ ගැන කල්පනා කරගෙන යද්දි එකපාරටම ඉස්සරහින් රොබර්ට් එනවා. ඉතින් එයාගෙන් බේරිලා එහෙම රූම් එකක් ඇතුළට ගිහින් හැංගිලා මොකද්ද කරන්න කියලා කල්පනා කරගෙන ඉද්දි එළියේ ඉඳන් කට්ටිය සින්දු කිකියා ආතල් එකේ එන්ජොයි කරනවා ගිනි මැලයක් ගහගෙන. ඒකදී ඩිටෙක්ටිව් නංගිට ටෝක් කරනවා දැනගෙන මෙයාට තරහිත් එක්ක අපි තට්ටසුත් කියනවා ඌලු හීරෝ කරන්න ඕනි වැඩ උඹ කරනවා. උඹ කරන්න ඕනි වැඩ හීරෝ කරනවා. එහෙම කියද්දිම අරහේ කෑම කන්න එන්න කියලා එයාලට කතා කරනවා. නෑ දැම්ම කන්න බෑ. අපි ටිකක් කැරකිලා බලලා කන්න එන්නම් කියලා කියද්දි ඔයාලා කැරකිලා බලන්න ඕන තරකට යන්න අවසර තියෙනවා. හැබැයි හොටල් එකේ තුන්වෙනි තට්ටුවට විතරක් යන්න එපා. ඒතකොට කට්ටිය ඔක්කොම ඇයි ඒ කියලා අහනවා. නෑ ඒක තහනම්. ඒක අපේ මැනේජ්මන්ට් එකෙන් ගත්ත තීරණයක් කියලා කියද්දි මෙයාලා දැනගන්නවා. එපා කියන තැනට තමයි දැන් යන්න හදන්නේ. අනිවාර්යයෙන්ම තුන්වෙනි තට්ටුවට තමයි යන්න හදන්නේ කියලා මෙයාලාත් යන්න හදද්දිම කවුද කෙනෙක්යි දොර ලොක් කරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි කැප්ටන්. බාත්රූම් එකේදී දොර ලොක් කරානේ. ඉතින් පලියට පලිය කියලා. එහෙම දොර ලොක් කරලා යනවා. දැන් මෙයාලටත් මොකුත් කරගන්න විදියක් නැහැ. එළියට යන්න විදියකුත් නැහැ. ඒකත් එක්කම අපේ ඩිටෙක්ටිව් සිගරට් එකක් ගගා ඉද්දි ළඟ තියෙන බටයක් ලීක් වෙලා ඒකෙන් ලේ ගන්නවා වගේ දකිනවා. ඉතින් හීරෝයි තට්ටසු යනම්මනම් කිකියානේ හිටියේ. දැන් මෙයාටත් පොඩි සැකයක් එනවා. එහෙම මෙයාලත් ෆලෝ කරලා කුස්සිය පැත්තට ගිහින් බලද්දි ෆ්‍රිජ් එකේ අර පිලිපින් කාරයාගේ බෙල්ල තියනවා දකිනවා. ඉතින් මෙයා දැනගන්නවා මේ හොටල් එකේ ඉන්නේ කැනිබල්ස්ලා කියලා. කැනිබල්ස්ලා කියන්නේ මිනි මස් කන අය.
දැන් කැප්ටන්ගේ මේසෙට කෑම ඇවිල්ලා මේ ඇඟිල්ලක් තියාගෙන මේ වගේ ෆිෂ් ෆින්ග් එකක් මං ජීවිතේට කාලා නැහැ. එහෙමම කෑල්ලක් හපනවා. හපන ගමන් කියනවා මේ වගේ කෑමක් හදපු කෝකියාට රත්තරන් මුද්දක් දැම්මත් මදි කියලා කියද්දිම මේ කටේ මොකද්ද එකක් හැපෙනවා බලද්දි මුද්දක්. ඒ කොහොමද මුද්දක් මෙතනට ආවේ? මොනවා වුණත් කමක් නැහැ කියලා කියද්දිම ගොර බොර ගයි. බඩ සවුත් වෙලාද කොහෙද? ඉක්මනටම ඩයලගේ ටොයිලට් එක පැත්තට දුවනවා. දැන් එහෙම මෙයාලා යන්න එපා කියපු තුන්වෙනි තට්ටුවට ගිහින් ඒ හරි වීඩියෝ එහෙම කරනවා. ඒ හරි වීඩියෝ කරද්දි මෙයාලා දකින පෙට්ටියක්. ඒ බොක්ස් එක අරින්න කියලා ගොඩක් කට්ටිය ලයිව් එකේ chat කරද්දි එයාලත් ඉතින් බොක්ස් එක අරිමු කියලා දැන් බොක්ස් එක අරින්න ලෑස්ති වෙනවා. එතකොට දැන් මෙහි ඩිටෙක්ටිව් අර පාර්ට්ස් එහෙම තියනවා දැකලා එහෙම දැන් ඒ හරි ඉන්න බොසා ගාවට යනවා කියලා තට්ටේ ගාවට ගිහින් ගන්න එක දික්කලා මෙතන මොකද්ද වෙන්නේ කියලා අහද්දි එයාත් කට වහගෙන පාඩු ඉන්නවා. එතකොටම කවුද කෙනෙක් පිටිපස්සෙන් ඇයි ඩිටෙක්ටිව් අල්ල ගන්නවා. ඒකත් බෙල්ලේ පිහිය තියලා තනියෙන් ඇයිත් මාට්ටුනානේ ඩිටෙක්ටිව්. එහෙම කියලා බලද්දි අර මාස් කිල ඒකත් එකෙන් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක ප්ලේ වෙනවනේ. ඒක දැකලා ඉක්මනට අර කිල ආව කියලා දැනගෙන මෙයාලත් එතනින් පැන ගන්න හදද්දි මෙයාලට පැන ගන්න විදියක්ම නැහැ. එතන තමයි ලාවට වගේ බලන්න අර තන ජනේලේ ඇරලා තියෙද්දි තමයි මෙයාලා දොර අරින්න මෙච්චරලා try කරගෙන ඉඳලා තියෙන්නේ. කොහොම හරි ජනේලෙන් පැනලා දැන් එතනින් මාරු වෙනවා. ඒකත් එක මෙහෙ අර සෙට් එකම පෙට්ටිය ඇරලා ඩයරි අතට අරන් එහෙම මේක අරින්න හදද්දිම නංගිගේ අත තුවාල වෙලා ලේ ගන්නවා. ඒ ලේ ඩයරි එකට වැදුන ගමන්ම අමුතු විදියට මෙයාටත් නිකන් හොල්මනක් වැහෙනවා වගේ. ඒක දැකලා හැමෝම ඒ කියන්නේ මෙයාත් එක්කම හැමෝම ඩයරි එකත් විසික් කළා දාලා කුටු කුටු ගා එතනින් දුවලා බේරෙන්න හදනවා. එතකොටම බලද්දි මෙයාගේ ඉස්සරහම අර මාස් කියලා ඉන්නවා. කොහොම හරි එයාගෙනුත් බේරලා ඇවිත් ඉක්මනට මෙයාලා දොර ලොක් කරගන්නවා. කොහොම හරි ඒ වෙලාවේ හීරෝයි තට්ටසු ඒ හරියට ඇවිත් එයාලත් ඇවිත් අහනවා ඩයරි එක කොහෙද කියලා. එහෙම එයාලත් එන්න පෙන්නන්නම් කියලා බිත්තියක් තියෙනවා බාගෙට කැඩිච්ච. ඒ බිත්තියත් ෆුල් එකටම කඩලා අර තියෙන ඩයරි කියලා පෙන්නද්දි ඩයරියේ තට්ටු තුනක් යට තියෙන්නේ. කොහොම හරි හරිය කඩාගෙන ගිහින් ඒ වලස්සට තමයි ඩයරිය වැටලා තියෙන්නේ. දැන් කොහොම හරි ඩයරිය ගන්න ඕන නිසාම ලනුවක් දාලා හීරෝ දැන් පහළට බහින්න හදනවා. එතකොට බලනවා ලනුව දිග මදි. මාරන් කියනවා කෙල්ලවත් දැන් ඇඳුම් අඳින්නෙත් නෑ බාගෙට අඳින්නේ. ඒව තිබ්බොත් ඒව හරි ගැට ගන්න පුළුවන් කියද්දිම මට හොඳ අයිඩියාවක් තියෙනවා කියලා හීරමනා කරන්නේ. කට්ටිය හැමෝගෙම කලිසම් ගලවලා ඒව දීලා කැට ගහලා දැන් ඒ කට්ටියට දැන් පිටිපස්සට එමීට බස්සන්න කියනවා. ඒ දිග ටිකක් මදි වගේ. මෙයාත් බොහොම අමාරුවෙන් කොහොම හරි ඩයරි අතට ගන්නවා. හැබැයි ගනිද්දි පොඩ්ඩක් ඩයරි ඇරෙනවා. ඇරිච්ච ගමම්ම ලයිට් එහෙම නිවිලා අපේ හීරෝ කන්නඩිය බලද්දි එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හොල්මනක් වෙලා එයා ගාව ඉන්නවා. කොහමද ගර්ල්ෆ්‍රෙන්ඩ් කියන්නේ මේ චරිතය දැන් එයා දැන් මෙයාලත් ඩයරිය ගත්තා කියලා ඇහුන ගමම්ම උඩට අදිනවා. පොඩ්ඩ අදිද්දි මෙයා හැමෝම හොල්මනත් එක්ක තමයි එන්නේ. ඒක දැකලා සෙට් එකම බය පැනලා දුවනවා. ඒකත් එක්කම ඩයරියත් විසික් කළා යනවා පැත්තක. ඒ වගේම හීරෝත් හොල්මන විසික් කළා දානවා. ඒකත් එක්කම අර අපේ අධ්‍යක්ෂවරයා හිච්කොක් දැන් හීරෝත් එක්ක කතා කරන්න පටන් ගන්නවා. කොහොමද ඉන්ටර්වල් ට්විස්ට් එක උඹනේ හැම ඉන්ටර්වල් එකකදීම මැදින් ඇවිත් ෆිල්ම් එක මෙලෝ රහක් නැහැ කියලා පෝස්ට් එකම දාන්නේ. දැන් කොහොමද හොඳ ට්විස්ට් එක? ඔබ කියන ෆිල්ම් එක ඉවර වෙනකන් හිටියොත් ජීවිතුන් අතර හිටියොත් ඔක්කොම බේර ගන්න පුළුවන් කියලා. ඒත් මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මැරලා හොල්මනක් වෙලා ඇවිත්නේ. ඒක තමයි හොඳම ට්විස්ට් එක. ඔයා දැන් මොනවාද කරන්න කියලා හිතා ගන්න. ගර්ල්ෆ්‍රෙන්ඩ් බේරනවද නැත්නම් ඒ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙන් පවුල බේරනවද කියලා කල්පනා කරලා තීරණයක් ගන්න කියලා කියනවා. ඒකත් එක්කම දැන් ඊළඟ සීන් එකේ අපි හිරොත් කල්පනා කරන දැන් මොකද්ද කරන්න කියලා. තටසුත් අයිත් කියනවා අපි දැන් ඉවරයි. මූ බොරුවක් කිව්වේ. දැන් ජෙසිකා හොල්මනක් වෙලා ඉන්නවා. අපි ෆිල්ම් එක ඉවර වෙනකන් හිටියා කියලා. අපිට මේකෙන් බේරෙන්නත් බෑ. එහෙම කියලා දුක් වෙද්දි අර ඩිටෙක්ටිව් ඒ කට්ටිය අල්ලලා කියනවා ඔබ හිතන විදිහට තුවක්කුවෙන් එකපාරින් අපි මරන්නේ නැහැ. ඒක අපේ ක්‍රමයම නෙවෙයි. එහෙම කියද්දි මෙයාලත් එක්ක හිටපු පොඩි ළමයා එයාත් මේවා බලලා එන්ජොයි කරනවා. එතකොට මේ හරියට මාස් කිලත් එනවා. එයා ඇවිත් කියනවා අපේ මුතුන් මිත්තෝ එයාලා මරපගෙන ආයෙත් එළියට ඇවිත් මොකක් අපේ මුතුන් මිත්තෝ එයාලා අපිට වඩා කොච්චර දරුණුයිද එයාලා මාර හොල්මන ඉවරයක් කරා. එහෙම කියද්දි අර නාකිච්චි අර මන්තරකාරී ඉන්නවනේ එයා කියනවා ඔයාලා බය වෙන්න එපා. එයාට චන්ද්‍රක් ගහන ඉවර වෙනකන් අර රූම් එකෙන් එළියට එන්න බෑ. මන්නම් මේ සැරේ එක ඉවරයක් කළා දානවා කියලා ඒ මන්තරකාරී කියනවා. ඒකට එයාගේ ඩයරි එක ඕන්ලු. කොහොම හරි ජෙසිකා ඒ කියන්නේ අර හොල්මනව ගර්ල්ෆ්‍රෙන්ඩ්ව ඩයරි එක හිර කරලා තියෙන වෙන කවුරුවත් නෙමෙයි මේ කට්ටියම එකතු වෙලා. ඉතින් ඒක විතරක් ජෙසිකා දැනගත්තොත් අපි ඉවරටම ඉවරයි කියලා එයාලා බයෙත් ඉන්නේ. ඉතින් දැන් කොහොම හරි අර ආන්දෙක් ඉන්නේ බකමෝනෙක්. ඒ බකමෝන හැමම ඇවිත් ටොයිලට් එකේ ජනේලේ බානවා. අර විසික් වෙලා ගියේ පොත ඒ හරියට තමයි වැටලා තියෙන්නේ. කොහොම හරි ඒක හැමම ලිස්සිලා අපේ කැප්ටන්ගේ අතට වැටෙනවා. ඉතින් ඒ කැප්ටනුත් දැන් මේ පොත බලලා මොකද්ද මේ පොත අමුතු පොතක් නේ කියලා. එහෙම දැන් ඒක කියවන්න පටන් ගන්නවා.
දැන් කොහොම හරි කතාව කියවද්දි මෙයාලා හැම්මම ට්‍රාන්සිෂන් ෂොට් එකක් වෙලා එයා කතාව කියවද්දි ෆ්ලෑෂ්බැක් එකකට යනවා. ඒකත් ජෙසිකාගේ ෆ්ලෑෂ්බැක් එකකට. එයා මේ ගැන දන්නේ නැතුව තමයි මේ අයිලන්ඩ් එක මිලට ගන්නෙ. කොහොම හරි අර රොබර්ට් එහෙම එකතු වෙලා තමයි එයාට මේ අයිලන්ඩ් එක ගන්න තියන්නේ. එතකොට රිසෝට් එකට ටූරිස්ට්ලා එනවනේ. එතකොට එයාලා වල්ලලා මෙයාලට දඩයම් කරන්න පුළුවන්නේ. ඒක තමයි එයාලගේ ප්ලෑන. කොහොම හරි ඒ කතාව භාගයක් කියවද්දිම කවුද කෙනෙක් දොර තට්ටු කරනවා ටොයිලට් එකේ දොර. එතකොටම මෙයා කතාව කියවන එක නතර කරනවා. එහෙම ෂොට් එක මාරු වෙලා ආයෙත් යථා තත්ත්වයටපත් වෙනවා. දැන් ඉතින් අපි හීරෝ ප්ලෑන් කරනවා. ඌ ඩයරි කියවෙන්නේ නැති වුණාට මොකද? මං ගිහින් ඒ ඩයරි අරගෙන මං කියවලා ෆ්ලෑෂ්බැක් එකට ගිහින් එයාව බේරලා මෙහෙට එක්කන් එනවා කියලා කියනවා. ඒක බලන ඩිරෙක්ටර් හිච්කොක් කියනවා. ඔයා එහෙම කරාවිද? ඒක ලේසි නෑ හැබැයි ඩයරි ගන්නවා කියන්නේ එච්චර ලේසි පාසු ක්‍රමයක් නෙවෙයි කියලා කියද්දි මරහේ රොබර්ට් මාස්ක් කියලා විදියට හිටියේ. එයාගේ අනිත් කට්ටියටත් මාස්ක් එක දාලා ඒ දුප්තරාපු හැමෝම දැන් මරන්න තමයි ප්ලෑන් කරන්නේ. ඒ වගේම අර බටකොලාච්චි කියනවා චන්ද්‍රක් ගහන එනවත් එක්කම මේ ටිකට ගිනි තියන්න කියලා. ඉතින් ඒකටත් එයාලා හා කියනවා. දැන් මේ හීරෝ කොහොම හරි ෆිල්ම් වල මොනවා වෙන්නේ හොල්මන් ෆිල්ම් වල අනිවාර්යෙන් අද නම් චන්ද්‍රග්‍රහණයක් තියෙන්න ඕනේ. උදේ වෙන්න කලින් එයාව මෙල්ල කරේ නැත්තම් ඒ හොල්මන්ට ලොකු පවර් එකක් එනවා. ඉතින් ඒක ඇතුළත හොල්මන මෙල්ල කරන්න ඕනේ. ඒ සීන් එකනේ දැන් තියෙන්නේ. ඉතින් ඒක ඇතුළත ෆික්මට ෆ්ලෑෂ්බැක් එකට ගිහින් ගර්ල්ෆ්‍රෙන්ඩ්ව බේර ගන්න ඕනේ කියලා කියද්දි හරි එහෙනම් මම මොකද්ද කරන්න ඕනේ? ඒ කාලා හීරෝත් කියන්න දෙයක් නැතිකමට අර මේ හඳ තියෙනවනේ හඳ චන්ද්‍රග්‍රහණයෙන් බේර ගන්න පුළුවන් නම් කියලා කුඩු කුඩු ගයි වේගෙන් එයා ඩයරි එක ගන්න යනවා. එතකොට අර කිලර්ස්ලා මාස් කිලලා මෙයාලව මරන්න එද්දි මෙයාලා තරහෙට දුවලා මෙහෙට දුවලා බේරෙන්න හදනවා. එතකොට මේ මොකුත්ම දන්නේ නැති කැප්ටන් ටොයිලට් එකේ දැන් තමයි ඉන්නේ. කවුරු දොර තට්ටු කරේ? මට තව භාගයක් ඉතුරු වෙලා තියෙනවා. විනාඩි දෙකක් දෙන්න. මං ගිහින් එන්නම් කියලා කියද්දිම මෙයා චේන්සෝ එක ස්ටාර්ට් කරලා කපන්න හදනවා. එතකොට හීරෝ අයිත් තමයි එයාව බේරගන්නේ. කොහොම හරි එයාලට ඇටැක් කරලා ඒ ඩයරි එක ගන්න තමයි හීරෝ try කරන්නේ. ඒ වුණාට හීරෝට ගන්න වෙන්නේ නැහැ. එයාට බඩකොලාච්චි ගෝලෙක් ඒ ඩයරි අරන් යනවා. දැන් කොහොම හරි ඇසිස්ටන්ට් ඩිටෙක්ටිව් ඉන්නවනේ. ඒ ඩයල් එක හොරාට හිමීට යද්දි මාස් කියලා කෙනෙක් මෙයාව දැක්ක ගමන් මෙයා බුටුස්කයි කොහෙටද පනිනවා. එතකොට මෙයායි කකුල් දෙකට මුට්ටි දෙකක් ගන්නවා. ඉතින් මෙයාට දැන් මුකුත් කරගන්න විදියක් නැහැ. ගලව ගන්නත් විදියක් නැහැ. දැන් මාමා ගුරු සබා ඒ කියන්නේ බටකොලාච්චි වෙලා බලලා කියනවා දැන් ග්‍රහණ ඉවර වෙන්නත් යනවා. ඔයාලයි මේක පත්තු කරේ නැත්තේ? නෑ මාමා ගුරු සබා තාම මේ ග්‍රහණය පටන් ගත්තවත් නැහැ. එහෙම කියද්දි මෙයාලත් දැන් එළියට ගිහින් බලනවා. බලද්දිත් හොන්තට හඳ පේනවා. එතකොට තමයි මෙයාලා නෝට් කරන්නේ උඩ ඉඳන් අපේ තට්ටස් තමයි බොරුවට ලයිට් එකක් දාලා මෙයාලව නොමග යවලා තියෙන්නේ. ඉතින් මේක දැනගත්තු මෙයාලා ඉක්මනටම ග්‍රහණ ඉවර වෙන්න කලින්ම මෙයාලගේ පූජා පටන් ගන්න හදනවා. ඒත් වෙලාව මදි වගේ කොහොම හරි දැන් මෙහි නංගි පිටිපස්සෙන් මාස් කියලා කෙනෙක් කෙලවගෙන එද්දි මෙයා තික්මනටම ගිහින් නංගිවත් එක්කගෙන ගිහින් හැංගිලා එයා හැමම ලයිට් ඉෆෙක්ට් එක දානවා. ඇදිකොත් දැන් හොල්මන් එන වෙලාව කියලා එයාට දන්වන්න කියලා. ඒකත් එක්කම දැන් අර ග්‍රහණ ඉවර වෙලා ඒ කියන්නේ මෙයාලට ග්‍රහණයට කලින් එයාව හිර කරන්න බැරි වුණානේ. ඒක නිසාම දැන් අර ජෙසිකා හොල්මන නිදහස් වෙනවා. දැන් එහෙම නිදහස් වෙලා එන්නේ හීරෝ ඉන්න දිහාට. කොහොම හරි අර ඩයරි අරන් ගිය ගර්ල් එයා තික්මට මෙයාට බය හැංගෙනවා. ඒ වුණාට ජෙසිකා එයා ඉන්න තැන දැනගන්නවා. එහෙම මෙයාව උස්සලා එයා උලක තියලා මරන්න හදන්නේ. ඒකත් එක්කම ඩයරි එයාට ලැබෙන්න දෙන්නේ නැති වෙන්න. ඒ ලේඩි ඩයරියත් විසික් කරනවා. ඒ කෙලින්ම යන්නේ අපේ කැප්ටන් ගාවට. ඒකත් එක්කම මෙයාව මරද්දි හීරෝගේ නංගිත් ඒක බලලා කෑ ගහන්න හදද්දි මෙයා ඉක්මනට මේ සද්ද ඇහෙන්නේ නැති වෙන්න බෝතලේ කටේ තියනවා. කොහොම හරි සද්ද හැමම බෝතලෙට ගිහින් ඒ බෝතලේ මූඩිය වහලා එයා හැම මේ පැත්තට විසික් කරනවා. ඒක වැටෙන්නේ කැප්ටන් ගාවට. කැප්ටන් උතේ බෝතලේ ඇරලා බලද්දි ඈ ගාන සද්ද ඇහෙනවා. ඉතින් හොල්මනත් දැන් ඒ පැත්තට යනවා. ඉක්මනටම කැප්ටන් උත් පොතත් එපා මොකුත් එපා කියලා ඩයරියත් විතරම දාලා එහෙම කැප්ටන් දුවන්න පටන් ගන්නවා. දැන් එම හීරෝගේ අම්මා වේගෙන් ඇවිත් ඒ පොත දැකලා ඉක්මනටම ඩයරි එකත් අරන් අල්මාරිය පිටිපස්සේ හැංගෙනවා. කොහොම හරි මාස් කිලත් එක පැත්තකින් මෙයාලගේ පිටිපස්සෙන් පන්නනවා. ඒක ඇස්සේ අර හොල්මන ඩයරි හොයාගෙන තමයි හැමතැනට යන්නේ. ඩයරි කොහොම හරි හීරෝදි තට්ටුසු අරගෙන මෙයාලා දැන් කියවන්න හදනවා. ඒ වුණාට කියවන්න තැනකුත් නැහැ. එහෙමම දැන් මෙයාලා බිත්තියක් උඩට යනවා මාස් කිලගෙන් බේරෙන්න කියලා. එහෙම පහළට බහින්න හදද්දි හොල්මනත් ඒ හරියට එනවා. ඒකත් එක්කම කමක් නැහැ උඩින් දැම්ම කියවම කියලා හීරෝ කියවන්න පටන් ගන්නවා. ඒත් ෆ්ලෑෂ්බැක් එකට යන්නේ නැහැ. එයා මිමික්‍රි කරලාත් කියවලා බලනවා. ඒත් ෆ්ලෑෂ්බැක් එකට යන්නේ නැහැ. මොකද්ද කියලා බලද්දි දැන් තමයි මෙයාලටත් මීටර් වෙන්නේ. මෙයාලා මේ ෆිල්ම් එකේ චරිත නෙවෙයිනේ. ඉතින් ෆිල්ම් එකේ චරිතයක් කියවොත් විතරයි මෙයාට ෆ්ලෑෂ්බැක් එකට යන්න පුළුවන්. දැන් ඉතින් ආයෙත් කැප්ටන් තාත්තා හොයලා මේක කියවන්න තියන්න ඕනි. ඒ වුණාට එයාට ඒක කරන්න වෙන්නේ නැහැ. කොහොම හරි ඩයරි එයාගේ අතේ මිස් වෙලා මන්තර ලේඩි කෙනෙක් ගන්නවා. ඒක දැකපු හොල්මනත් එයාගේ පිටිපස්සෙන් ෆලෝ කරගෙන යද්දි මෙයාත් වේගෙන් ගිහින් ඒක ගින්නේ දාන්න හදනවා. කොහොම හරි ඒක ගින්නට දැම්මොත් ඒ පොත පිච්චුනොත්
මේ හොල්මනත් විනාශ වෙලා යනවා කොහොම හරි. ඒක දාද්දිම මෙයාලට එන්න පරක් වෙනවා. හැබැයි මාර සීන් එක කියන්නේ එතන වැටෙන්නේ ස්ලෝ මෝෂන් ෂොට් එකක්. ඒක නිසාම හිමීට තමයි පොත එහෙම යන්නේ ගින්නට වැටෙන්න. ඒ chance එක පාවිච්චි කළා. අර X-Men එකේ ක්වික් සිල්වර් වගේ අපේ හීරෝත් ගිහින් මොනා කරන්නේ විසික් කරපු පීක් ඇති එහෙම යාලට වැදෙන විදියට හදලා ඉක්මනට පොතත් අරගෙන ෂේප් එක දෙනින් මාරු වෙනවා. ඒක ගියාට පස්සේ තමයි ස්ලෝ මෝෂන් ෂොට් එක නැති වෙන්නෙම. එතකොටම අර මාස් කිලර්ලයි ශාස්ත්‍රකාරයෝ ගොඩක් එතන මැරනවා. ඉක්මනට මෙයා පොතත් අරගෙන යන්නේ කැප්ටන් හොයාගෙන. බලද්දි කැප්ටන් මොකද්ද එකක් ඇඟේ පොරවගෙන කොහමද යාවත් කන්වින්ස් කරලා මේක කියවන්න තියනවා. දැන් එහෙම ෆ්ලෑෂ්බැක් ෂොට් එකට යනවා. දැන් තමයි රිසෝට් එක ඕපන් කරන දවස. ඉතින් අපේ හීරෝත් ගිහින් නෑ පොඩ්ඩක් ඉන්න. මෙතන ගොඩක් ඩේන්ජර් කියලා ජෙසිකට කියලා තේරුම් කරන්න හදනවා. ඒත් ජෙසික මෙයා කවුද කියලාවත් දන්නේ නැහනේ. ඒත් මෙයා මොනවද කියන්නේ කියලා අහන්න එද්දි එක පාටම මෙයා රාසින් කියන්න හදද්දි පුරුගයි සද්දයක් ඇහෙනවා. ඉතින් මේ තට්ටස් තමයි වැඩේ කරලා ඇත්තේ කියලා. රාසක් කියද්දි ඔයගේ ජරා වැඩ කරන්න එපා මිනිහෝ. පොඩ්ඩක් රාස කියන්න දීපන්. නෑ බම් මම නෙවෙයි. උඹ නැත්තම් වෙන කවුද? හිටපන් මං කියලා එන්නම් කියලා. ආයෙත් රාසක් කියන්න ගියද්දිම පුරුගයි සද්දයක්. මම ඔබට කිව්වා නෑ මම නෙවෙයි. උඹ නැත්තම් වෙන කවුද? එහෙම කියලා වටපිටාව හැරෙද්දි එහෙම ෆ්ලෑෂ්බැක් ෂොට් එක නැති වෙනවා. බලද්දි අර පුරු කැප්ටන්ට හොඳටම බර වැඩි වෙලා ඒක නිසා තමයි ටොයිලට් එකක් හොයාගෙන යන්න ගිහින් තියෙන්නේ. ඒත් ඒකට වෙලාවක් නැහැ කියලා පෝච්චියක් තියලා ඕක ඉඳගනි. මං වහගන්නා. ඉක්මනටම කක කරන ගමන් කතාව කියපන්. නැත්තම් හොල්මනෙයි. එහෙම කියලා කතාව කියවන්න කියනවා. මෙයා කොහෙද නිකන් කියවන්න බෑ. මට යන්න ඕනි. යද්දි මට කියවන්න බෑ කියලා කියද්දි හොල්මන ඇවිත් හිරෝගේ බෙල්ලෙන් අල්ලලා හිරෝට ඇටැක් කරනවා. එයාට කොහොම හරි වෙන ඩයරි එක. ඉතින් කොහොම හරි කැප්ටන්ට මේක කියවන්න කියද්දි කැප්ටන්ව දැකලා මෙයාත් එහෙමම උස්සනවා. ඒකත් පෝච්චියත් එක්කම. දැන් අපේ කැප්ටන් ආයෙත් ෆ්ලෑෂ්බැක් එක කියවන්න පටන් ගන්නවා. කොහොම හරි මේ ජෙසිකා ඩයරි එකේ ලියලා තියෙන විදිහට ටික දවසක් ගිහින් තමයි පිටිපස්සේ ගරාජ් එකක් තියෙන දැකලා තියෙන්නේ. පාළුවට ගියේ කාර් වාහනේම තියෙන. ඒක ඇතුළට ගියාට පස්සේ තමයි එයා දකින්නේ ගොඩක් කැනිබල්ස්ලා ඉන්න එක. ඒකත් මිනිමස් කන කට්ටිය. දැන් තමයි මෙයාට උත්තරයක් ලැබෙන්නේ. මේ දූපතට එන කට්ටිය ගොඩක් අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් ඒකට හේතුව මේක කියලා දැනගත්ත ගමන්ම ඉක්මනට පොලිසියට කෝල් කරලා කියමු කියලා ෆෝන් එක ගාවට යනවා. ඒ වුණාට රොබොට් එක දැනගෙන ජෙසිකට ඇටැක් කරනවා. ඒ ගැප් එක අපේ හීරෝයි තට්ටසුවේ හරියට එනවා. ඉතින් එයාට අල්ලගෙන දැන් රොබොට් ඇටැක් කරද්දි එයාලත් රොබොට් ඇටැක් කරනවා. දැන් හීරෝ රොබොට්ගේ කටියට ඇටැක් කළා. එහෙමම ජෙසිකා බේරන්න හදද්දිම ජෙසිකා වේගෙන් ඇවිත් එයාගේ ඇඟ උඩට නගිනවා. කොහොම හරි එයාත් එහෙමම කරකවලා ආදරෙන් බලද්දි එකපාරට ෆ්ලෑෂ්බැක් එක ඉවර වෙලා ජෙසිකා හොල්මන මෙයාගේ ඇඟ උඩ නැගගෙන ඉන්නවා. ඉතින් එහෙමම හීරෝ බලන්නේ තාත්තා දිහා කැප්ටන් දිහා. "ඔයි කතාව කියපන් බං." "නෑ බං බඩ අමාරුයි. එයා සුගර් පේෂන්ට් කෙනෙක්නේ. පොඩ්ඩක් ඉන්නකෝ" කියලා අපි හොල්මනට කියද්දි හොල්මන දැන් ඊට ඇටැක් කරනවා. කොහොම හරි එතනත් ලොකු ෆයිට් එකක් ගිහින් 99 වගේ බේරලා ආයෙත් දැන් කතාව කියන්න පටන් ගන්නවා. එයා කතාව කියන විදිහට මේක දැනගත්ත නිසාම රොබොට්ලා ඔක්කොම එකතු වෙලා මෙයාව මරන්න හැදුවලු. ඉතින් මෙයාටත් මේ දූපතින් බේරෙන්න බෑ කියලා දැනගත්ත නිසාම ඩයරි ලියන්න පටන් ගත්තලු. මෙහෙම දෙයක් තියෙනවා මේකට එන්න එපා කියලා කියන්න කියලා. ඒක ලීලේ යද්දි හීරෝ ගිහින් ඉක්මනටම ජෙසිකාව බේරගෙන එළියට එක්කන් එනවා. කොහොම හරි ඒ වෙලාවේ රොබොට් එහෙම කාමරෙත් එක්කම පුච්චලා තමයි මෙයාව මරන්න හදලා තියෙන්නේ. ඉතින් අපේ හීරෝ මොනා කරන්නේ? පුච්චන්නනේ හැදුවේ. එයාලව ඒ කාමරය ඇස්සේ ලොක් කරලා තියලා එයා පුච්චලා ඉතින් බේරලා එයාව එක්කන් යනවා. ඉතින් ඒක නිසාම අපේ ජෙසිකාවත් හිරට බේර ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ෆ්ලෑෂ්බැක් එකකින් මෙයාව බේරපු නිසාම දැන් වර්තමානෙත් මෙයා ජීවිතුන් අතර ඉන්නවා. ඒ වගේම රොබර්ට්ලව ගිනි තියලා මැරුවනේ. ඒ නිසාම එයාලා මැරිලා. ඉතින් හැමෝම බේරගත්ත කියලා හිතලා මෙයාලා සතුටු වෙනවා. ඉතින් ඒ වගේම තාමත් අර ඇසිස්ටන්ට් ඩයල් එක කකුල් දෙකේ මුට්ටිය තියෙන නිසා ඔළුව උඩින් හිටගෙන තමයි ඇවිදගෙන ආවිත් තියෙන්නේ. දැන් තමයි මුට්ටිය අයින් කරන්නේ. ඉතින් ඔක්කොම ටික බේරගත්ත නිසාම මේ ෆිල්ම් එක ඉවරයි කියලා ටයිටල් කාඩ් එක දාද්දි තමයි එක පාටම ඊතලයක් ඇවිත් එලේරි කෙනෙක්ගේ බෙල්ලටම වදින්නේ. ඉතින් ඒක දැකලා මෙයාට ෂොක්. කවුද මේක කරේ කියලා බලද්දි මෙයාලා මැරුවනේ කලින් ලොකු කැනිබල්ස්ලා. එයාලා තමයි මේ වැඩේ කරලා තින්නේ. එයාලා ඉතින් ෆ්ලෑෂ්බැක් එකෙන් මැරෙන්න ඕනේ. ඒ වුණාට මැරුන්නේ නැහනේ. එහෙම කියලා අපේ හීරෝත් හිතද්දි තමයි කියන්නේ ඩිරෙක්ටර්. ඉතින් ජෙසිකා හොල්මනක් වෙලානේ මෙයාලව මරන්නේ. ඉතින් ජෙසිකා හොල්මනක් උනේ නැහනේ. ඒක නිසාම මෙයාලත් දැන් ජීවිතුන් අතර ඉන්නවලු. දැන් ඒත් එක මේ කට්ටිය එනවා පෙන්නනවා ගොඩක් දරුණු අර රෝන් ටර්න් ෆිල්ම් වල බලන්නේ කැනිබල්ස්ලා අන්න ඒ වගේ කට්ටිය කොහොම හරි අර ඩයිරෙක්ටර් කතා කරලා කියනවා ඔබ රිවිව් කරන එක විතරක් නතර කරනවා කියලා කියපන් මම උඹව විතරක් බේර ගන්නම්. එහෙම කියද්දි හීරෝ කියනවා බෑ උඹ මොනා කරන්න මම ඊට කලින් ලොකු ඇක්ටර්ස්ලාගේ ෆිල්ම් පවා චාටර් කරලා රිවිව් දාලා තියෙනවා. එහෙම තීදි එයාලගේ ෆෑන්ස් මට ගල් වලින් එහෙම ගහලා තියෙනවා. ඒ වුණත් මම මේක අතහරියේ නැහැ. උඹ කියලා මං අතහරියද? උඹට පුළුවන් නම් හොඳ ෆිල්ම් එකක් අරන් පෙන්නපන්. එතකොට මං හොඳ රිවිව් එකක් දෙන්නම්. එහෙම කියලා දැන් බැනලා මං දන්නවා මෙතනින් පැන ගන්න ඕනේ විදිහ. මම්ම බලා ගන්නම් කියලා දැන් එහෙමම chapter 3 haunted factory එක ඇතුළට යනවා.
එතන තමයි අම්මා තාත්තා නංගි තුන්දෙනාම ගැට ගහලා මරන්න හදන්නේ. ඒකත් මැෂින් එක තියලා. ඉතින් මැෂින් එකට මෙයාලගේ බෙල්ල අහුවෙන්න යනවත් එක්කම ස්විච් එක ඔෆ් කරලා හීරෝ මෙයාලව බේර ගන්නවා. ඒකත් එක්කම දැන් ෆිල්ම් එකත් ඉවර වෙන්න යන්නේ. අවසානට ඇක්ටර්ස්ලාගේ වැඩ කරපු කට්ටියගේ නම් ගම් මෙහෙම දානවානේ. අන්න ඒ ටික තමයි දැන් යන්නේ. ඒක ගැප් එක ඇතුළත මෙයාලව බේර ගන්න ඕනි. නැත්තම් ෆිල්ම් එක පාර්ට් 2 එකටත් යන්න ඉඩ තියෙනවා. ඒක නිසා මෙයාලා ඒක ඇප් එක ඇතුළත කැනිබල්ස්ලව ඉවරයක් කළම දාන්න ඕනේ. ඒකට තමයි මෙයාලා දැන් කොහොම හරි ෆයිට් කරලා ඒ කට්ටියකින් බේරිලා කොහොම හරි යාළුවා මරන්නත් හදනවා. ඒ වුණාට එක එක්කවත් මරා ගන්න බැරි වෙනවා. මෙයාලත් එක එක විදියට උගුල් අටවනවා. ඇතුළේ බෝම්බෙකුත් ෆික්ස් කරනවා. ඉතින් බෝම්බයක් තියලා හරි මරන්න තමයි මෙයා try කරන්නේ. ඒ වුණාට අවසානට අපේ තට්ටසුත් බෝම්බෙට අහුවෙලා මැරෙනවා. ඒ වගේම හැම කැනිබල් කෙනෙක්ම මැරෙන්නේ නැහැ. එයාලා ඉමෝටල්ස්ලලු. පස්සේ තමයි ඒකත් මෙයාලා දැනගන්නේ. මැරිච්චුන් ඔක්කොම නැගිටලා එනවා. දැන් එහෙමම ටයිටල් ඉන් කාඩ් එකක් දාලා පාර්ට් 2 එකට මෙයාලව ඇදන් යනවා. ඉතින් පාර්ට් 2 එකේ ටීසර් එකක් විදියට අපි ෆිල්ම් එකේ හීරෝ වෙන කවුරුවත් නෙවෙයි. ඒ කියන්නේ ෆිල්ම් එකේ ඇතුලේ හීරෝ අර ඩිටෙක්ටිව් ගන් එකක් අරන් මං හොඳට රිකවර් වෙලා එනවා. ඇවිල්ලා මුංග විනාශයක් කරනවා කියලා පොඩි ට්‍රේලර් එකකුත් ඇතුලේ දුවනවා. ඒක මීටර උන අපේ හීරෝ මොනා කරන්නේ? මේක නිකන් අර ඩොක්ටර් ස්ට්‍රේන්ජ් එකේ පෝටල් එක වගේ පාර්ට් 2 එකට හැමෝම ඇදන් යන්න try කරන්නේ. ඉතින් අපේ හීරෝ ලයිට් කනුවක් අල්ලගෙන තමයි බේරිලා ඉන්නේ. හැබැයි පවුල මේක ඇතුළට ගහගෙන ගියා. ඒ වගේම දැන් කැනිබල්ස්ලයි ඩිටෙක්ටිව් ඒ සෙට් එකම දැන් පාර්ට් 2 එකට යන්න හදනවා. ඒත් එකම හීරෝ දකින්න ඒ හැරේ තුවක්කුවක් තියෙන එක. ඒ තුවක්කුව අරන් එහෙම්මම කෙලින්ම ගිහින් හීරෝට වෙඩි තියලා හීරෝ මරලා දානවා. එතකොටම ඔක්කොම විනාශ වෙලා ඒක ඉවරයක් වෙනවා. ඊට පස්සේ දැන් හිච්කොක් ඩයිරෙක්ටර් එක්ක කතා කරනවා. ඉර්දේ රාජ් ඔබ හිතුවා නේද කැනිබල්ස්ලා මැරුණොත් පාර්ට් 2 එකට යයි කියලා. හැබැයි පාර්ට් 2 එකට යන්න නම් හීරෝත් ඉන්න ඕනේ. හීරෝ නැත්තම් කොහොමද පාර්ට් 2 එකක් යන්නේ? ඔබට මේක දන්නවනේ. ඒක නිසා තමයි මං හීරෝ මැරුවේ කියලා කියද්දි හොල්මන්ටත් කට උත්තර නැහැ. ඒකත් එක්කම අපේ හීරෝ ඩිරෙක්ටර්ට කියනවා ඔබ හොඳ ෆිල්ම් එකක් ගත්තොත් හොඳ රිවිව් එකක් ලැබෙයි. ඒ වගේම නරක ෆිල්ම් එකක් ගත්තොත් නරක රිවිව් එකක් ලැබෙයි. සල්ලි අරන් ෆිල්ම් එක හොඳයි කියලා රිවිව් කරත්, හොඳ ෆිල්ම් එකක් නරකයි කියලා රිවිව් කරත්, ෆිල්ම් එක හොඳයි නම් අනිවාර්යයෙන්ම කට්ටිය බලනවා. ඒක නිසා ඔබ හොඳ ෆිල්ම් එකක් ගනින්. එහෙම කියද්දි දැන් ඉර්ධිය රාජ්‍යත් මොකද්ද වගේ ඉර්ධිය රාජ්‍ය එතකොට කියනවා ඔයා තමයි බෙස්ට් රිවිවර්. ඒක නිසාම ඔයාට යන්න පුළුවන් කියලා. එහෙම මෙයාව ඒකෙන් එළියට ගන්නවා. ඒ විතරක් නෙවෙයි පවුලත් ජීවිතුන් අතර ඉන්නවා. ඒ වුණාට අර තට්ටස් ඩබල නම් මැරුණා. ෆිල්ම් එකේ මැරුණොත් ඇත්ත ජීවිතෙත් මැරෙනවනේ. ඒ වගේ තමයි යාලා මැරලා තින්නේ. දැන් එහෙම මෙයාලා එළියට එද්දි කට්ටිය ගොඩක් එළියේ ඉන්නවා මයික් තියාගෙන ෆිල්ම් එක හොඳයිද? ෆිල්ම් එක කොහමද? එහෙම කියලා අහගෙන ඒ වගේම එයාලටත් ඉන්වයිට් කරලාලු මේ ෆිල්ම් එක බලන්න. ඒක දැනගත්තු හීරෝ ගිහින් මැරුණොත් කමක් නැහැ කියලා. ෆිල්ම් එක ගිහිල්ලා බලන්නකෝ ඔයාලටම තේරෙවි කියලා. එයාලට යන්න කියලා. එහෙම හීරෝ ගර්ල්ෆ්‍රෙන්ඩ් උයි පවුලයි එක්ක එහෙම මෙතනින් එළියට එනවා. ඉතින් එහෙම ෆිල්ම් එකත් ඉවර වෙනවා. ඉතින් guys DD next level ෆිල්ම් එක කොහමද? ෆිල්ම් එකට කැමති නම් ලයික් එකක් දාලා ඔයාලගේ අදහසත් යටින් කමෙන්ට් එකක් විදිහට දාන්න. හරි guys අපි තව හොඳ මුවික් මුණ ගැහෙමු. thank you. කොහොම හරි මේ